හුසරැල් සොයවා මේ සිත දෙනවා. හොඳයි. ඉතින් මම මේක තමයි ස්කින් කියන්නලු. ඉතින් ගන්නවා මේ ක්‍රීම් එක චූස් කරන්න. හරි. මම දැන් තමයි නාලාවේ good morning ළමයි. අද ඔන්න ඩේ බ්ලොග් එකක් ගෙනාවා. මොකද මේ දවස් ටිකේ ගෙදර ඉන්න නිසා. ඉතින් උදේම බුබු මල්ලි මගෙත් එක්ක නැගිටලා නැගිටපු වෙලේ ඉඳන් මගේ කකුල් දෙකේ වැතිරෙන එක තමයි ඉතින් එයාගේ වැඩ. ඉතින් මම උදේ නැගිටලා මගේ ටී එක හදාගත්තා. මම කිරි බොන කෙනෙක් නෙවෙයි සාමාන්‍යයෙන්. මම කෝපි වලට තමයි ආස. ඉඳලා හිටලා ආස හිතුණා කිරි බොනවා. නැත්තම් මං කෝපි තමයි බොන්නේ. අද උදේ තේ බොන්න අපි අම්මා රොටි හදලා තිබ්බා. ඉතින් රොටිය කහලා ඊට පස්සේ උදේම ටී එක බිව්වා. එහෙම තමයි දවස් පටන් ගත්තේ. Hi, good morning. ඉතින් අද මම ඔයාලට ඩේ බ්ලොග් එකක් ගෙනාවා. හරිද? ඉතින් මම මේ දවස් ටිකේ ගෙදර ඉන්න හින්දා මට බ්ලොග් එකක් දාන්න පුළුවන්. ඉතින් මම අද ඩේ බ්ලොග් එකක් ගෙනාවා. හරි දැන් ඉතින් මම පෝස්ට් එකක් දාන්න එහෙම ඇවිල්ලා. ඉතින් දැන් ස්කින් කෙයාර් ටික කරලා මම පටන් ගන්න තමයි හදන්නේ. එහෙනම් දිගටම ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. මම එහෙම දෙයට කියලා මොනවත් එහෙම ගහන්නේ නැහැ. මම ෆීඩ්බැක්ස් වලට ගෙනාවන්නේ මේ දෙකන චැනල් කරලා බෙහෙත් එකක්. ඒක තමයි මම උදේට ගාන්නේ. ඇත්තටම ඒක නම් මාරුම හොඳයි. ඉතින් මම මේක තමයි ස්කින් කෙයාර් වල උදේට ගන්නවා. මේ ක්‍රීම් මුකුත් යූස් කරන්නේ නැහැ. මගේ මූණෙම මුළු මූණෙම මේ තියෙන නිසා තැන් වල මේ ගෙඩි කැරල්ල එහෙම මම ගන්නවා. දැන් හැබැයි මගේ ගොඩාක් අඩුයි. දැන් මගේ ඇත්තටම මේ පිම්පල් නැති තරම් තමයි. මට මේ ටියුබ් එකේ නම වල කියන්න විදිහක් නැහැ. මොකද මේ මට හරියන්නේ ඔයාලට හරියන්නේ නැති වෙන්න පුළුවන්නේ. අනික මම මේක මේ ස්කින් මැඩම් කෙනෙක් channel කරලා අරගෙන තියෙන. එතකොට ඔයාලට ඔයාලගේ ස්කින් එක අනුව වෙනස් වෙනවානේ. ඒ නිසා මම එහෙම කියන්නේ නැත්තේ. මේ නැත්තම් මට මේ ගැන කියන්න පුළුවන් විස්තර. ළමයි කොහොමද නේල්ස් ටික? අලුත් කලර් එකක් ගාවා. මම හැම වැඩ කරපු කලින් මට මේ කොණ්ඩ පීරගෙන චුට්ටක් ෆ්‍රෙෂ් වෙලා ඉන්න ඕනේ. මොකද නැත්තම් මේ වැඩ කරන්න හරි අමාරුයි. හරි මගේ වැඩේ ඉවරයි. දැන් මගේ කොපෙට් ටික ඉවරයි. මට තියෙන්නේ පාඩම් කරන්න තමයි. එහෙනම් යමු.
දැන් වෙලා ළමයි හරියට 8:00 හරිද. ඉතින් මම පැයක් පටන් ගත්තේ 4ටනේ. ඉතින් පැය එකමාරක් ගියා මට මේ ටික ලියලා ඉවර. තව තියෙනවා මට PDF 8ක් විතර. කොහොම හරි වචන පාඩම් කරන්න ගොඩක් තියෙනවා. දැන් උදේට කන්න ඕනේ. කාලේ වෙලා ආයෙ වැඩටම ගමු. ඊට පස්සේ මට තව රෙකෝඩින් එකක් බලන්න. ටිකටම ඉන්නේ මම අද මොනවද කරන්න කියලා ඔයාලට පෙන්නන්නම්. අද උදේට අපේ අම්මා හදලා තිබ්බේ මඤ්ඤොක්ක කොළ මැල්ලුමයි කිරි හොදි. ඉතින් ඔයාලා හිතන්නේ නැති මම මේ මොකද ප්ලාස්ටික් එකකට ගන්න කියලා. මම ඇත්තටම කැමති නැහැ අනිත් පිඟන් වලට ගන්න. මම පොඩි කාලේ ඉඳන් ආස ප්ලාස්ටික් ඒවට. හරි ඊට පස්සේ උදේට කෑම හැම කාලා මං ආයෙත් මගේ වැඩ පටන් ගත්තා. කොහොම හරි ළමයි මට මෙතනින් එහාට එකෙන් පස්සෙත් මම 3 විතර වෙනකන් වැඩ කරා. නමුත් මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද රෙකෝඩින් බලනකොට මේ මගේ ෆෝන් එකේනේ රෙකෝඩින් බලන්නේ. එතකොට මට ඔයාලට ඒක වීඩියෝ එකට ගන්න විදිහක් නැහැ. මොකද තාත්තගේ ෆෝන් එකත් මගේ ළඟ තිබ්බේ නැති නිසා. ළමයි මට වැඩ කරන ගමන් බඩගින්නක් ඇවිල්ලා මම ඉතින් වටලප්පම් වටලප්පම් එකක් හැදුවා. ඉතින් ඒක කාලා එහෙම හිටියා. මට ඒක ඇත්තටම ඔයාලට වීඩියෝ එකක් කරනවා කියලා අමතක වුණා. ඉතින් සෝරි ඒවා මට දාන්න බැරි වුණා. දැන් වෙලාව 3යි. ඉතින් දැන් තමා මගේ වැඩ ඔක්කොම ඉවර වෙලා මම චුට්ටක් එළියට ආවේ. ඇත්තටම අපි පැත්තට මාර හොලන් තියෙනවා. හරිද? මේ මං හිතන්නේ වෙසක් හොලන්ද කියන්න දන්නේ නැහැ. මාර හොලන් ඔයාලා පැත්තටත් එහෙමද? මේ මගේ දැන් ඇස් දෙක අත් එක මොකද්ද වගේ පාඩම් කරලා ඇවිල්ලා ඉතින් දැන් මං එළියට ආවා. දැන් මගේ වැඩ ඉවරයි. ඉවරයි කියන්නේ පාඩම් කරලා ඉවරයි. හවස දවල් සෝරි හවස නෙවෙයි දවල්. හරිද? ඉතින් දැන් මම ෆේස් පැක් එක දාන්න යන්නේ. මොකද සතියකට එකපාරක් සාමාන්‍යයෙන් ෆේස් පැක් එකක් දානවා. ඉතින් අද ටයිම් එක තියෙන හින්දා මම ෆේස් පැක් එක දාලම ඊට පස්සේ නානවා. මොකද මේ සතියෙන් මට දාන්න බැරි වුණා. අනුරාධපුරේ හිටපු හින්දා ගිහිල්ලා. ඒ නිසා අද නානවා. ඉතින් ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. හැබැයි මට මේකට අවශ්‍ය සමහර අමුද්‍රව්‍ය අද තියෙනවා. ඉතින් මම මේක හදන්නේ මේ වගේ පීස් එකකට. ඉතින් ඔයාලට මට දාන්නේ පෙන්නන්න විදිහක් නැහැ. මොකද කැමරාවට හරවන්න විදිහක් නැහැ. මම මෙහෙම පෙන්නන්නම්. මම දානවා සිතුම් හදු කුඩු. සාමාන්‍යයෙන් චුට්ටක් මූණට ගැලපෙන විදිහට දාගන්න හැන්දක් වගේ තිබ්බොත් ඇති. ඊට පස්සේ කඩේ පිටි දානවා. ඊට පස්සේ කඩේ පිටි දානවා. කඩේ පිටි සාමාන්‍යයෙන් මම කඩේ පිටි වැඩිපුර දානවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වල තේරෙනවානේ. ඔව් මූණට ගාගන්න පුළුවන් අයට ටිකක් දාලා දාගන්න. මගේ දැන් මූණ හොඳට මොයිලි වෙලා තියෙනවා. මොකද මම කාමරේ ඇස්සේ මම හිටියේ පාඩම් කරන්න. ඒ නිසා. ඊට පස්සේ මම දානවා කස්තුරි පාට. මෙන්න එහෙම මේ ටික දාලා හොඳට ඔයාලට පුළුවන් නම් යෝගට් එකක් මේ පැණි දාගන්න. මට අද ඒවා ගෙදර නැහැ. ඒ නිසා මම දාන්නේ රෝස් වෝටර්. රෝස් වෝටර් ටිකක් දාලා මික්ස් කරනවා. මට ඔයාලට පෙන්නන්න විදිහක් නැහැ ඒකයි. මම පෙන්නන්න චුට්ටක් ඉන්න. හොඳට මෙහෙම මික්ස් කරන්න. සාමාන්‍යයෙන් මේ නිකන් අර පාත් එකක් වගේ වෙන කාට අපි මේක මික්ස් කරන්න ඕන. ඔයාලට බල ඔක්කොම ගන්න පුළුවන්. මේ ඔය තියෙන ළමයි මොනවද මේ මොනවද කියන්නේ? මොනවද කියන්නේ? ඔය තියෙන්නේ සිංහල දෙයක් පාර කරවලා මේක තියෙනවා. මේක කියන්නේ මේ ඕනි බඩු ටික තියෙනවා කියලා ඉන්න කොහොම. මම තේින් තමයි ගෙනාවේ. එච්චර ගණකුත් නැහැ. ෂොපින් වලට යාත් වෙනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට පාත් එකක් වගේ. නිකන් අර මූණ නිකන් අර ගාපුවම වැක්කෙන්නේ නැතුව තියෙනවා. ඒක හතරේටම මූණ හොදගෙන ඉන්න. ඔයාලා හොඳට මූණ හොදනකොට ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි හොඳට හොදන්න. හොදලා ඉවරලා වේලෙන් තියන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 20ක් පැය භාගයක් විතර මේක වේලෙන්නට වේලෙනකම් මම චුට්ටක් එළියට ගිහිලා තාම ගහන්න. හරි මං දැන් තමා නාලාවේ.
හයි හොඳත්ම නාලාවේතින් දැන් ඒකෙන් බිලයි වැඩ පටන් ගන්න ඕනේ. එහෙනම් අදට මම මගේ බ්ලොග් එක ඉවර කරනවා. රැවලත් මම පටන් කරනවා. ඒ ටික කරලා එහෙනම් මම වීඩියෝ එක එන්ඩ් කරනවා ළමයි. එහෙනම් ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එක බලුවට ගොඩක් thank you. ඒ වගේම ඔයාලා මට කැමති නම් subscribe කරලා තියාගන්න. bye. මං හිතන ඇතිහැට ළමයි අපිට අවශ්‍ය අපේ ලයිෆ් එක අපිට ඕන විදිහට අපිට මැනේජ් කරගන්න අපිට පුළුවන්. ඉතින් අපිට අපි ආස කරන ලයිෆ් එක අපිට ගන්න ඒකට වෙනයි මහන්සලා බෑ. ඒකට අපිම තමා මහන්සි වෙන්න ඕන. ඉතින් ඔයාලා ස්කූල් යන නංගිලා ඒ වගේම තාම ක්ලාස් යන කට්ටිය ඉන්නවා නම් මං කියන්නේ උපරිම මහන්සියෙන් ඔයාලගේ එක්සෑම් කරගෙන ස්කූල් වැඩ කරගෙන ඉන්න. මොකද නැත්තම් අපිට අනාගතයේදී පසුතැවෙන්න වෙනවා. ඉතින් අනාගතයට පසුතැවීමක් ඇති කරගන්න නැතුව මන්නම් කියන්නේ දැන් ඉන්න කාලේ අපිට පුළුවන් උපරිම මහන්සි වෙන්න ඕනේ. හරි එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම් ළමයි. ඔයාලගේ වැඩ කරගෙන පරිස්සමට ඉන්න හැමෝම මගේ වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. හැමෝටම මුස්සන්නයි.